මේ කොල්ලගේ මිනිහත් හම්බ වුණා. එයාගේ තාත්තගේ මිනිහත් හම්බ වුණා. එතකොට මේ මිනිහලු කාගේද කියහන්? හරි හරි සර්. මං කියන්නම් ඒ මිනිහලු කාගේද කියලා නෑ. මට ගහන්න එපා. මං ඒ කොල්ලව මරලා එනකොට ඌගේ තාත්තා හම්බ වුණා. එයා දැකලා මං කොල්ලව වැවට තල්ලු කරනවා. ඒ නිසා මං ඒ මිනිස්සයව මරුවා. මං ඒ මිනිස්සයව මඩේ ඔබලා මරලා එනකොට ඒ වැව ළඟ තේ කඩයක් තියේ. මුදලාලි මට ඉගුරු දාලා ටීකක් අරන් එන්න. හරි මහත්තයා. මේ කොල්ලා අර වයසක මිනිස්සෙවත් මරුවා. මං ඉක්මනින් මේ ගැන පොලිසියට කියන්න ඕනේ. මොනවද මුදලාලි ඔය තනියම කියවන්නේ? නෑ මම මේ බැලුවේ රැවෙලා නිසා කැඩේ ඉක්මනට ගෙදර යන්න. මොකෝ මුදලාලි බය වෙලා වගේ? හෙලෝ මේ පොලිසියෙන්ද? සර් මේ වැව ළඟ මිනි මැරුමක් වුණා. මං දැක්කා මිනි මරවා. මට නිකමට හිතුණා මුදලාලි වෙනදා වගේ නැතුව වෙනසක් තියේ කියලා. නෑ. මම මුදලාලිව මරලා පිච්චුවා. ඒ මුදලාලිගේ අලුස මිනි මරලා කියන ලස්සන උබ විතුරු කරන්න වටින්නේ නෑ. අපි මිනි අලු DNA ටෙස්ට් එකක් කරන්න යවුවා. සර් මේ අලු එකේ ගැණු කෙනෙක්ගේ DNA පිරිමි කෙනෙක්ගේ DNA තියේ. අපි ඒක හොයාගන්නම්. කලබල වෙන්න එපා.